ආයුබෝවන් මාතා ඒජන්සියේ අධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ වෙත ඇත්තටම මම මේ අවස්ථාවක් කරගත්තේ ස්තුති කරන්න. මොකද මම දැන් ඉන්නේ සෞදි රටේ. මම අදට ඇවිල්ලා මාස 4ක් වෙනවා. ඇත්තටම මම සෞදි රටේ ඉන්න මට ගොඩාක් උදව් කරේ මාතා ඒජන්සිය. මට ඒ කියපු විදිහටම මම ඇවිල්ලා ටීවී එකේ ඇඩ් එකක් දැකලා කෝල් එකක් අරගෙන මම මාතා ඒජන්සියට ආවේ කුරුණෑගල. ඇත්තටම මම ආපු දවසේ මට දැනුණා මට කියලා දුන්නා මම ඩුබායි රටට යන්න තමයි ආවේ කියන්න. ඇත්තටම මට සෞදියට එන්න බය වෙන්න එපා කියලා කිව්වා. මම ගොඩාක් බයයි සෞදියට ආවේ. ඇත්තටම මට මම ඒජන්සියට ආවිල්ලා මම රට එන්න දවසේ වෙනකම් මට ගොඩාක් උදව් කරා. ගොඩක් උදව් කරා. මට සල්ලි තිබ්බේ නෑ. ඇත්තටම ලංකාවෙන් මම ගොඩාක් අසරණලා හිටියේ. එදා ඒ කියපු විදිහටම මම සෞදි රටට ආවා. මට මාසෙන් එන්න හරි ගස්සලා දුන්නා. මට හිතා ගන්න බැරි විදිහට මගේ ටිකට් එක ආවා. මම ගොඩාක් බය සෞදියට ආවා. ඇත්තටම ආවට එයාපෝට් එකට ආපු වෙලාවේ ඉඳන් මගේ මේ ගෙදරට එනකම්ම මට කිසිම කරදරයක් වුණේ නැහැ, බාධාක් තිබුණේ නැහැ. ඒ හරිම උනන්දුවෙන් අපි එක්කගෙන ඇවිල්ලා ඒජන්සියට ඇවිල්ලා අපිට හොඳට කන්න බොන්න දීලා පහුවදා 4 වෙනකොට මම අපේ ගෙදරට දැම්මා. ඇත්තටම මගේ ගෙදරත් ගොඩාක් හොඳයි. මගේ බාබා, මාමා, ළමයි 4 දෙනෙක් ඉන්නවා. මම හොඳට වැඩ කරගෙන ඉන්නවා. මාතා ඒජන්සිය ගැන මගේ හිතේ ගොඩාක් විශ්වාසය තියෙනවා. මොකද මට කියපු විදිහට ඒ විදිහටම මට ඒ දේවල් කරා. මට දෙනවා කියපු ගාන දුන්නා. හරියටම මට දිනයක් දීලා තිබ්බා. මම සෞදියට ආවේ මට හම්බුනේ දෙපාරට. එන දවසේ මට එන්න කලින් මගේ සල්ලි ඉතුරු භාගෙ දුන්නා. ඉතුරු ටික ඒ දෙනවා කියපු දවසට අපේ ගෙදරින් ගිහින් අරගෙන තිබුණා. ඇත්තටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. ගොඩාක් විශ්වාසවන්තව අපිට රටේ එන්න පුළුවන් හොඳ ඒජන්සියක් මාතා ඒජන්සිය කියන්නේ. මාතා ඒජන්සියට මම ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම ඉස්සරහටත් අපි වගේ අසරණ අයට උදව් කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ගොඩාක් සතුටින් මට වැඩ කරගෙන ඉන්න පුළුවන් හොඳ තැනක් ලබා දුන්නා. ගොඩාක් හොඳයි. ගොඩාක් ස්තුතියි ඔබලාට.